Hello boys, ඉතින් ඔන්න අලුත් vlog එකක් අරන් ඇවිල්ලා තියෙන. ඉතින් අද vlog එක තමයි අපි යනවා නාන්න ගිහිල්ලා මාළු අල්ලනවා. ඊට පස්සේ ආයෙ මොනවද කරන්නේ? මේ පිටිපස්ස අයින්න උන් නම් මේ මුන් නෙවෙයි මේ හැංගි සිටනවා උන් ගෑනු නාන දිහා බලනවලු. සෝරි වැරදිලා ඒක කිව්වේ. එහෙම එකක් නෙවෙයි මේ අට ඇත්තට ඒක සෙට් නෑ. ඒක කැලේ සෙට් නෑ. ඒක කපනවා. හරි මේ අපි එහෙනම් ඔයට ගිහිල්ලා ඔයක් නෙවෙයි ඒක මචං කෙලින්ම කියනවා නම් මේ අපේ පැත්තේ තියෙන මුහුද. ඉතින් මුහුදට ගිහිල්ලා ඔයාලට ඉතුරු කෑල්ල ගේන්න මම මේ තනිය අතින් එලවන්නේ නම් මට දැන් අත් දෙකෙන්ම නෑ මම බලපන් නිකන් නිදහසේ යන්නේ වීල් එක බලපන්. ඒ තරම් හැකියාව. හරිද? ෆෝන් එක අල්ලන් ඉන්න එක හෙට කරකෝප. හරිද? ඉතින් එහෙනම් මේ කට්ටියම් බයි. එහෙනම් අපි ඉස්සරහින් සෙට් වෙමු. අපි ගියා. That's what I'm talking about. This shit means something to me, man. යාළුවෝ ඉතින් අපි මේ කොන් එක වණ්ඩාවා. ඉතින් 19 ගාවට ආවේ. මෙතන විටක් කනවා එදක. දැන් කොණ්ඩේ කපලා ඊට පස්සේ තමයි අපි නාන්න යන්නේ. ඉතින් මේ කොණ්ඩේ කපන එක උඹලට පෙන්නන්න බෑනේ. කොණ්ඩේ කපලා ඉවර වෙලා පෙන්නන්න. හරිද? දැන් නම් අර මොකාද එකගේ මේ රැවුලනේ. පිස්සෙක් වගේ කපන්න යන්නේ. ඉතින් යාළුවේ මේ අපි ආව ඔය ගාවට. දැන් ඉතින් ඔයලාගේ ඉන්නේ මේ අපි දැන් යනවා ඔයට. අපි එහෙනම් ඔයට යන් හරිද? දැන් ඔයට ගිහිල්ලා ඔය කියන්නේ මචං මේක විශාල ගංගාවක් හරිද? ඔයාලා දන්නා ඇති මාඔය කියන්නේ මේ අර පින්නවල අලි ඉන්නේ. මෙහෙ පින්නවල නෙවෙයි. ඒ පින්නවලට යන මාඔය තියෙන්නේ මාඔය. බලන්න මැප් Google එකේ මැප් එකේ ගහලා බලපියකෝ. මේ තියෙන්නේ මාඔය. ඒ මාඔය මචං පටන් ගන්න අපේ ගෙවල් පැත්තේ. හරිද? දන්නා ඇති රාස්සාව. හරිද මේ ඒක තමයි මේ එන්නේ පල්ලෙන්. ඉතින් අපේ ගෙවල් තියෙන තව උඩහා මම මේ කොණ්ඩේ කපන්නවා මේ කොණ්ඩේ කපලා දැන් මේ උඩහා ආපහු එහි පල්ලෙහා යන්න බැරි හින්දා වීල් එකේ මෙතෙන්ට ඇවිල්ලා ඔයට ආව නාන්න. දැන් ඉතින් ඔයාලට මේ මාළු එහෙම පෙන්නන්නම් අපි අල්ලලා බලමු. මේ වැඩේ කියන්නේ පොඩ්ඩක් රෑ වුණා. රෑ වුණා කියන්නේ මෙහෙම වෙන උන් වගේ නෙවෙයි. හරිද? මෙහෙම මාළු අල්ලනවා අය කියලා බොරු මාරිසි දාලා අල්ලන්න නැතුව යන්නේ නැහැ මචං. අල්ලලා එකෙක් හරි අල්ලලා ඔබලට පෙන්නනවා. හරිද? එහෙමයි මචං මම හරිද මේ අපි දැන් යනවා ඔන්න ඔයට ආවා ඊළඟ දවසේ ගේන්නම් උඹලට කෙලින්ම අපේ ඔයේ කියන්නේ මේ ඔයනේ අසුපිනි ඇල්ලේ ඒ කියන්නේ ඇල්ලක් ඕම කඩාගෙන වැටෙන ඇල්ලක බ්ලොග් එකක් ඔයාලා ගේන්න කැමති නම් කමෙන්ට් එකක් දාන්න ඔයාලා මං හිතන්නේ අදිසි රෑ 10 කියලා අර ගියේ ඒකේ ගියා ඒකේ හොල්මන් කතාව මාඔය කියලා ගහලා බලන්නකෝ මාඔය කියලා ගහලා බලන්න අදිසි රෑ 10 එකේ ඔයාලට මං හිතන්නේ එයි වීඩියෝ එක එයි YouTube එකේ ගහලා බලන්න ඒ අපේ ගෙවල් වලට පොඩ්ඩක් පල්ලෙහා හරිද හොල්මන් ඉන්නවා මේ ඒ සීන් එක ඒ වුණාට මේ පැත්තට අවුලන්නේ නැහැ මොකද මේ ඒකේ තියෙන්නේ මචං සීන් එකේ තියෙන්නේ මේ ගමේ උන්ට ප්‍රශ්නයක් නැහැ මචං කොළඹ පැත්තෙන් තමයි කේස් එක තියෙන්නේ හරිද ආවදෝ මරලා දාලා සීන් නැත්තේ මෙන්න තියෙනවා ඇල්ල නෙමෙයි මේ ඔය ඇල්ල තියෙන්නේ මේ උඩහා අපේ ගෙවල් තියෙන්නේ මේ උඩහා උඩහාට යන්න ඕනේ වීල් එකෙන් පල්ලෙට ආවේ අපි යන් ඉතින් ওই දිගේ ගිහින් බලමු හරිද ඔයාලාට මගේ වීඩියෝ හොඳයි කියලා හිතෙනවා නම් හිතුන් නැතත් කමන්නේ හරිද හොඳයි නම් ආචිතාල් කරනවා හරිනේ මට ගෑවුණානේ හොඳයි නම් මාව subscribe කරන්න හරිද subscribe කරන්න අපි නානවා මේක දැන් මාළු අල්ලලා හොඳයි නම් subscribe කරන්න හරිද මේමයි මාළු අල්ලලා මරන්නේ නැහැ මචං සමාවියන් මේ කට්ටිය මරලා කාලා පෙන්නුවට මම නම් මරලා කාලා පෙන්නන්නේ නැහැ ආපහු දාමු අල්ලලා ඔයාලට පෙන්නන්න අල්ලලා පෙන්නන්න කියන්නේ මමත් හොද වැඩික් තමයි හරිද මාළු අල්ලන්නේ දැන් අල්ලන්නේ නැති වුණාට ඉස්සර පොඩි කාලේ මගේ අත එලිම ඉච්චර තඩි උන් අල්ලන්නේ මහත් අන්න එහෙමයි
මේ වගේ ඉන්නවා එන දඩාරුන් ඉන්නවා අය. කෙලින්ම පත කූරි පත කොරලි පත තිත්තයෝ වගේ දැවැන්තයෝ මේකේ ඉන්නවා. තව ඒ වගේ විදුලි යාදු විදුලි කක්කොට්ටෝ විදුලි ඉස්සෝ එහෙම ඉන්නවා මේකේ. හරිද? ඔයාලට පෙන්නන්න. හරි මේ පෙන්නන්න ගග උඩට යන්න බෑනේ. මම ඔයාලට මාළුව අල්ලනකොට වීඩියෝ එක කියන්න ඈ. Why? I can't understand. හරි ගනි වීඩියෝ කියලා ගනි. අරන්ද තියන්නේ? ඔව්. දෙට ගන්න නෑ ඉතපන්. යම් පාතට යමන්. ඔය ගන්න තියාගෙන. මේක අල්ලගෙන උඹ මේක. මට කොට මාළු වගේ. අල්ලන්නේ කිව්ව. අල්ලන්න. වෙන්න බොයිස් මාළුවා. පේනවද? ඔව්. පේනවද? වෙන්න ඩයල් එක. වතුරේ තියාගන්න නැසම් නේද? මචං පනිනවා. කට් එක මීට අයින්ට ගනින්කො නැත්තම් මේක. හරි. පේනවද බං? ඔව්. මේ ඉන්නේ. වෙන්න ඩයල් එක. පේන ඩයල් එක. හරිනේ. හැබැයි අපි ඇල්ලුවට මම දැන් තියන් ඉන්නේ මෙහෙට ගනින්න. තියන් ඉන්නේ. අල්ලගියා. මචං මාළු ඇල්ලීම. හරි යාළුවෙක් එක්ක අල්ලගත්තා. තව කෙනෙක්ව අල්ලගත්තා. තව කෙනෙක්ව නෙවෙයි තව මාළුවෙක්ව. එමිට උඩට ගනි. මම මේ වීඩියෝ එක කරන්නේ මේ වීඩියෝ එක කරන්න ඕනේ හින්දා මේ මල්ලියට දුන්නා. උණ අරුට වඩා පොඩ්ඩක් ලොකුයි. පොඩ්ඩක් නෙවෙයි ගොඩක් ලොකුයි. ඔහොම අල්ලන්න එපා. වෙන ඩයල් එක කොහොම අල්ලගෙන වෙන ඩයල් එක වලට පේනවා ඇති වෙන්න ඉන්නවා මාළුවා. හරිද? මුංගව මරන්නේ නැහැ එකෙක්වත් මරන්නේ නැහැ. ආපහු දානවා මේ ඔහොම තියන් මේ මුං එකෙක්වත් මරන්නේ නැහැ. ඉතින් අපි ආපහු දානවා. වලට පේනවා ඇති. හරි ඔහොම අල්ලගෙන නිපුන් අල්ලගෙන මෙතන අපි ගොඩට ගමුද පේන තැනක තියාගන්න. ඔක ඔක් කරනවද දැන් ආයේ? කොයිස් මාළුවා වෙන්න ඩයල් එක. මගේ අතත් එක්ක බලපන් වෙන්න. පේනවනේ? වෙන්න. ඊළඟ එක්කෙනා වෙන්. මැරලා නැහැ. වටුට දාගමු නැත්තම් අපෝ මැරෙයි. මරන්නේ නැහැ මචං. එච්චරයි ඈ. අපි පෙන්නන්නේ මචං අපිට අල්ලන්න පුළුවන් කියලා. හරිද? මේ කට ඌ මගේ කට කනවා. අත නේ කට නේ අත කනවා. මේ නේ ලොකුයි ඈ මේ තව ටිකක් ලං කරලා වෙන්න. වෙන්න ඔන්න මාළුත් ඇල්ලුවා. දැන් දෙන්නයි. හරිද? දැන් උන් අපි ඇල්ලුවා. ඇල්ලුවේ නැති කතා කියන්න එපා. අපි අල්ලනවා කිව්වොත් අල්ලනවාම තමයි ඈ. වෙන්න මාළු ඈ වෙන්. අල්ලනවා කිව්වොත් අල්ලනවාම තමයි. දැන් බොරුවට කියවන්න එපා මේ මාළු අල්ලලා මරනවා අරක මේක කියලා. මූ මරන්නේ නැහැ. අපි ආපහු මූ යවනවා. මේ උඹලට යනවත් බලන් හිටිය හැකි. යනවත් බලන් ඉඳපන්. මේ ඉතින් බොයිස් මේ වගේ වීඩියෝ දාව ඕන නම් කියපල්ලා. හරිද? දැන් මේ මූ යවමු. හරිද? නැත්තම් මූ මැරෙනවනේ පවුනේ. ඒකෙන්ද අපි යවමු. යන එක පේනවද? වතුර පේනවද? මෙහෙන් බහලා එනවා. ඒතකොට පේනවද? ඔව්. මේකෙන් පේනවද? ඔව්. හරි. රේලෙ. යා. පේනවද? පේනවද? හරි. හොඳයි යයි දැයිල් එක. ඔහෙත් නෙමෙයි මම මෙහෙට බල. හරි. අන්න පොර යනවා. නරැල් එක ගියා. හරිද? පේනවද? ගියා. මම හරි ගියා. හරි. එහෙනම් මේ ඊට පස්සේ අනිත් පැත්තට හරවලා වීඩියෝ එක ගේනම් පොඩ්ඩක් අලුවරු උනේ. අපි සෙට් එක මේ ඉතින් මට අද බ්ලොග් එකත් බැරි වුණා මේ ඔය ඉතින් ඉවර කරන්න. ඒ කියන්නේ ගොඩක් කට්ටියට අවුල් ඇති. මොකද කිව්වොත් මම දැන් අපි ඔයටනේ ගියේ වෙන කට්ටිය වගේ ඔයට ගිහිල්ලා මාළු වලලා බ්ලොග් එකක් කරොත් නාලා ඔය සීන් ටිකක් කරනවා. මට ඇත්තටම කිව්වොත් අද යද්දි මට ටයිම් එක මදි වුණා. ඉතින් ඒකෙන් හින්දා නාන වීඩියෝ එහෙම ගන්න බැරි වුණා. ඔයාලා දකින්න ඇති මාළු වලන එකේ මාළුවා දෙවෙනි එක අල්ලන කොටත් සාමාන්‍ය 6:00 විතර ඇති. ඒකට කළුවර වැඩලා තිබ්බේ. ඉතින් නාන එකේ වීඩියෝ කරන්න තරම් කොල් ටිකක් තිබ්බේ නෑ රෑ.
හරිද කරුවලයිනේ ෆ්ලෑෂ් ලයිට් මොකුත් නැහනේ ඒක හින්දා කරුවලයි ඉතින් ඒක හින්දා නාන ඒ පැත්තේ වීඩියෝ ටික කරන්න බැරි වුණා ඉතින් අපි දැන් ඊට පස්සේ මේ බ්ලොග් එකක් ගේන්නද කියලා ඔයාලා කමෙන්ට් එකක් දාන්න කොහෙද මේ ඇල්ලේ ලොකු ඇල්ලක් තියෙනවා සාමාන්‍යයෙන් රාවණ ඇල්ල වගේ ලොකු ඇල්ලක් තියෙනවා ඉතින් මේ ඔයාලට ලොකු ඇල්ලක් කියන්නේ ওই චූටියට වතුර පාරක් ගන්න එක නෙවෙයි අර මං කිව්වා වගේ අදිසි සීන් එකේ හැම ගියපු ඇල්ල ඒ කියන්නේ ඉස්සර අවුරුද්දකට එක්කෙනා ගන්න හැම අවුරුද්දකම මැරිච්ච ඇල්ලක් හරිද මේ දැන් නම් එහෙම මැරෙන්නේ නැහැ මේ ඔය බුදු පිළිමයක් එහෙම හදලා සීන් එකක් වෙලා තියෙනවා ඒකෙන් දැන් එහෙම සීන් එකක් නැහැ ඉස්සර අපි දන්න කාලේ ඉඳන් ඒකේ එක්කෙනා අවුරුද්දෙන් අවුරුද්දට පිළිගත්තා හරිද ඉතින් මේ දන්න කාලේ ඉඳන් පොඩි කාලේ ඉඳන් දැන් අවුරුදු 3-4ක වගේ ඉඳන් තමයි නැත්තේ ඉතින් මේ ඇල්ලෙත් ඔයාලට බ්ලොග් එකක් ඕන නම් වීඩියෝ එකක් ඕන නම් එහි ගල් ගුහා තියෙනවා ඔය නිදන් තිබ්බ දැන් අරවා මෙව්වා ලොකු ඩෑම් ඔය ඇල්ල වැටෙන තැන් එතකොට ලස්සන පොට්ටි ඉතින් සෙට් එකක් තියෙනවා ඔයාලට එහෙත් වීඩියෝ එකක් ඕන නම් ඉතින් මට ගේන්න පුළුවන් අවුලක් නැහැ ඉතින් ඕන නම් මැසේජ් සමාගියා කමෙන්ට් එකක් දාන්න ඉතින් ඒ වගේම ඔයාලට මේ මොකද්ද කමිටි පෝස්ට් එකක් දාන්නම් මේ අර කවුද කලින් වීඩියෝ එකේ විනර්ව ඒ කියන්නේ කලින් වීඩියෝ එක මම දැම්මා ඒකේ රුපියල් 2000ක විනර්ගේ WhatsApp එකේ YouTube එකේ කමෙන්ට් එකයි ස්ක්‍රීන්ෂොට් එකකුයි මේ සල්ලි දා බැංක් ඩීටේල්ස් වල ස්ක්‍රීන්ෂොට් එකකුයි ඔයාලට දාන්නම් කමියුනිටි පෝස්ට් එකක්. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකෙත් වැඩිම ලයික් වලට වැඩිම කමෙන්ට් එකට වැඩිම ලයික් කරන් මේ පාරත් ඔයාලට giveaway එකක් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඉතින් එහෙම ගන්න ඕන නම් ඉතින් උඹලට තියෙන කමෙන්ට් එකක් දාලා වැඩිම ලයික් ගන්න විතරයි. හරිද? ඉතින් එහෙනම් බොයිස් අදට වීඩියෝ එක ඉවරයි. ලයික් කරපු, ෂෙයා කරපු, සබ්ස්ක්‍රයිබ් කරපු සෙට් එකට මාතරේ. ඉතින් අපිව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. කමෙන්ට් එකක් දාන්න ඉස්සරහට මොන වගේ බ්ලොග්ද ඕන කියලා. ඉතින් මේ බ්ලොග් එක ගොඩාක් දිග නැතුව ඇති. ඉතින් ඒකට සමා වෙන්න ඕනේ. මොකද පොඩි බ්ලොග් එකක් කරේ පැය 3-4ක. ඉතින් එහෙනම් කට්ටියම බයි අපි අලුත් බ්ලොග් එකකින් සෙට් වෙනකන් කට්ටියටම ආදරෙයි අපි ගියා බයි බයි සෙට් එක